රත්නපුර දිස්ත්‍රික්කයේ නීතිගල පොලිස් බල ප්‍රදේශයේ කඳුහෙල් අබරවතු දියදහරවල් වලින් පිරි සුන්දර පරිසරයකට හිමිකම් තියෙන පොළොස්වල ග්‍රාමයේ ආගමික ලෙස ගත්තොත් උතුරු දේවස්ථාන හින්දු කෝවිල් සමග ජීවත් වෙන ප්‍රදේශයක තමයි අපි මේ ඉන්නේ. ඒ ප්‍රදේශයේ අපි අධ්‍යයනයකට නිරන්න අයියාද ඇවිල්ලා ඉන්නේ. ඒ අධ්‍යයනය තුළ ඕගොල්ලන්ට මේ කතාවෙන් බලා ගන්න පුළුවන් අපේ අයට දැනුණු දේවල් සහ ඒගොල්ලෝ ජීවිතේ විඳපු දේවල්. මම මුලින්ම ඒගොල්ලෝගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඕගොල්ලෝ මෙහෙට ආවේ කොහොමද කියලා. ඒකට ඒගොල්ලෝ අපිට දීපු උත්තරය තමයි අපි කලින් ජීවත් වුණේ දැරණියගල ප්‍රදේශයේ වගේම කලුතර තේවතුත් එක්ක වැඩ කරපුවා කියලා. ඒ වැඩ කරපුනේ කලුතර තේවතු ක්‍රමක්‍රමයෙන් ආර්ථික වශයෙන් අඩා වැටෙනකොට ඒගොල්ලෝ ගොන්සල ප්‍රදේශයට මාරුණා කියලා ඒගොල්ලෝ අදහස් දැක්වුවා. මගේ නම රූබන්. මම ඉන්නේ දොළොස්වල රබර් ෆැක්ටරියක් තියෙනවා. ඒ කියන්නේ ලොකු රස්සාවල් මේ නෑ. ඒ කියන්නේ ගමේ අය වැඩ කරන්න ඕනේ නම් එළියට යන්න කැමැත්තක් තියෙනවා. ඒ වුණාට ගමේ දාලා යන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ගමේ දාලා යන එක පොඩ අර අවුලකුත් තියෙනවා. ඒ වුණාට මේ රස්සාව තමයි තියෙන්නේ. මේ රස්සාවත් නැතුව අනිත් රස්සාවක් හරියට නෑ මේ ගමේ ඇතුලේ. ඒ කියන්නේ රස්සාව කියන්නේ දැන් වැස්සක්කේම ආවොත් දැන් රබර් ගස්සේම කපන්නල. එතකොට වැඩක් නෑ. එතකොට පඩියක් නෑ හරියට. ලෙඩ වුණා කියමුකෝ. බේත් මොනවාරි ගන්න ඕනේ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර වතු පිටි කියන ස්පිරිතාලයක් තියෙනවා. ඒකට යන්න ඕනේ. ඒකට ගියාම දැන් එතන දැන් ත්‍රිවිල් එකට ලොකු ගාණක් යනවා. එතනට ගිහලා බේත් ගන්න ඕනේ. එමෙම තමයි දැන් ප්‍රශ්න තියෙන්නේ. දොළොස්වල විසිට් එකක් යන්න මේ මලෙන් කමිටි එකේ. ඉතින් මම අත්දකපු දේ තමයි මේ අපි ගියා. ඉතින් හැම ගෙදරකම ගියා මේ ඔක්කොම ඉතින් ලයින් එක ලයින් එක විදිහට තිබුණේ වෙනස් විදිහට. සමහර කට්ටිය ඉතින් හොඳට ගෙවල් එක පොඩ්ඩක් අදහගෙන මේ පොඩ්ඩක් හොඳට හිටියා. ඒකට මේ තව කට්ටිය ඉතින් ගොඩාක් අමාරුවෙන් වලින්ම හිටියේ. මම දැකපු දේ තමයි මේ ගොඩාක් ගෙවල් වල මේ චුටි ළමයි තනියෙන් ඉන්නේ ගෙදර. අපි ගියා ගෙදරක මේ ඒ ගෙදර 3 දෙනෙක් හිටියා. මේ මල්ලිලා නංගි කෙනෙකුයි මල්ලිලා දෙන්නෙකුයි හිටියා. ඒ 3 දෙනාම ගොඩාක් පොඩි. ඒ කියන්නේ ඒ මල්ලිට මන් දන්නේ නැහැ ඒ මල්ලිට පුළුවන්ද කියලා අනිත් දෙන්නව බලා ගන්න. ඉතින් ඒ වුණාට එයා තමයි අර කැම දාලා දෙන්නේ. එයාලා කකා ඉදි මේ ඔක්කොම ටික බලන්නේ කරන්නේ. ඒ තව චූටි දරුවෙක්. මං හිතන්නේ අපේ ළමාවිය කොහොමද තිබුණේ කියලා. ඉතින් අපිට සමහර වෙලාවට හිතා ගන්න පුළුවන්. මොකද අපි ඒ ලොකු මල්ලිට නම් ඉතින් කොහොමත් අතකටක් විතර ඇති. අනිත් දෙන්නම ඊට වඩා ගොඩාක්ම පොඩි දෙන්නෙක්. අන්තිම නංගිට අර නංගි බබාට වයස අවුරුදු දෙකමාරක් විතර ඇති. ගොඩාක් පොඩි නිකන් කිලිට අනුමත් දාගෙන ඔහේ පාරේ සලං කරගෙන ගියා අපි යද්දි. ඉතින් මං ගිහින් කතා කරද්දී එහෙවම මේ අම්මා කෝ කියලා එහෙවම මේ අම්මා වැඩ කියලා කිව්වා. කවුද බලාගන්නේ කියලා ඇහුවම මේ අයියා බලාගන්නේ කියලා අර මල්ලිට අත පෙන්නුවා. ඉතින් ඒ වෙලාවේදී මට හිතුනේ අපේ ළමා කාලේ කොච්චර මේ සුන්දරවත්ද තිබුණාද. මොකද අපෙත් එක්ක අම්මා හිටියා, අපේ ළඟ තාත්තා හිටියා. අපිට මොනවා හරි දේ වුණොත් එහෙම අපි බලාගන්න කට්ටිය හිටියා. තුන් වෙලේම හරියට කණ්ඩ දෙන්න අම්මා ළඟ හිටියා. අපේ හැම දෙයක්ම බල්ලා කරන්න අම්මා ළඟ හිටියා. ඒ වුණාට මෙහි ඉන්න අර චූටි බබාලා බලනකොට හිතට හරිම වේදනාවක්. මොකද එයාලට මොනවාරි වුණොත් එහෙම බලාගන්නවත් කෙනෙක් එතන නෑ එයාලගේ ළඟ. එක්කෝ සෙල්ලම් කරද්දි බිම වැටලා තුවාලයක් වුණොත් ඒකට බෙහෙත් දාන්නද නැත්නම් අඬනකොට ඒක නවත්තන්නද එයාලව පොඩ්ඩක් බලාගන්නද එහෙම කිසිම කෙනෙක් එයාලගේ ළඟ නෑ. ඉතින් මට ඒක ගොඩාක් බලපෑවා. මොකද මේ අපේ ජීවිතේ පර්සනලි මගේ ජීවිතේ බැලුවොත් එහෙම මට නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ පොඩි කාලේ හැමදේම අම්මා බල්ලා කරුවා. දැනුත් එහෙමයි. තුන් වේල කන්න දෙනවා. මගේ වැඩ ටිකත් අම්මා කරනවා. ඉතින් එහෙම තියෙද්දි අර පොඩි අයට සාමාන්‍යයෙන් අම්මත් එක්ක ඉන්න ඕනි කියන අර ගොඩක් මේව එකක් තියෙනවා හිත ඇතුලේ. මොකද පොඩි අය
සාමාන්‍යයෙන් කාර්තික්වත් එච්චර ආශ්‍රය කරන්න ළඟින් මොකද අම්මා ඉන්නේ ඉතින්. ඉතින් එයාලට එහෙම දෙයක් නෑ එයාලට දැනට. මොකද එයා මේ ආර්ථික ප්‍රශ්න එකත් එක්ක මේ එයාලා වැඩට යනවා එක්ක අම්මලා නෑ දාලා රට යනවා. තාත්තා පිටින් නැවතිලා වැඩ කරනවා. එහෙම ප්‍රශ්නේ ගොඩාක් දැක්ක මං අද මේ විසිට් එකේදී. ඉතින් මට ඒක ගොඩාක් බලපෑවා. මොකද මේ සාමාන්‍යයෙන් අපේ ළමා කාලේනේ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න කාලයක් අපේ ළමා කාලේ. ඉතින් ඒ කාලේ මේ කාලේදීම එයාලා මේ දුක තමයි ගොඩාක්ම අත්දකින්නේ. ඉතින් ඒක මට ගොඩාක් බලපෑවා. ඒක මැදින් ඉතින් අපි කොච්චර වාසනාවන්තයිද, ඉතින් අපි කොච්චර මේ සැපට ඉන්නවද කියන එක තමයි මට ගොඩාක් බලපෑවේ. අද ගිය ගමනේදී මට ගොඩක් ෆීල් වුණේ මම ගොඩක්ම දැක්කේ දේ ඇවිල්ලා මිනිස්සුන්ගේ අර අපේ රාජ්‍යයහන් කියන දේ කියන්නේ ඒකේ ආලගේ විරායාසයෙන්ම එන දෙයක් යන්නේ කවුරු ගුරුට ගියාමුත් නෑ අපි ගියාම තරම අපි පිළිගත්ත හොඳට එතකොට අනිත් දේ වෙන්න සමහර තැන් වලට ගියාට පස්සේ මිනිස්සු ඇත්තටම දන්නේ අපි කවුද අපි දැකලත් නෑ අපි අඳුරන්නේත් නෑ ඒත් අර යා ගොඩක් ආදරෙන් අපිව බාරගත්තා සහ ලයිම වත්ත කියන දේ ඇවිල්ලා ඒ කියන්නේ මොකද ජීවත් වෙන පරිසරෙත් එක්ක ඒක අපිට කොරෝනා දෙමඩ ඒ කියන්නේ මම ජීවත් වෙන ප්‍රදේශෙත් එක්ක ඒ කියන්නේ තැන්වල තියෙන පරිසරේ මේ තැන්වල තියෙන පරිසරේ දෙකක් තියෙනවා තියෙන ප්‍රශ්න මේ තියෙන ප්‍රශ්න වෙනස්. ඒකෝට දැන් අපිට ඇත්තටම කොළඹ ජීවත් වෙද්දී අපිට හැමදේම අත්ලංගල තියෙන පාරණිකත් බස් එකක් තියෙනවා රැකට කඩේ ගිරියක් ගන්න කඩයක් තියෙනවා. යන්න මෙහෙටි ගන්න ඉස්පිරිතාලේ අතලඟ තියෙන ඉස්කෝල හැමතැනම තියෙනවා. ඒත් අර මේ මිනිස්සු මේ ජීවත් වෙන පැත්තත් එක්ක ඒ කියන්නේ දුෂ්කරයි කියන්නේ අර ඇත්තටම අනිතාලන්න අමාරුයි කියන්නේ. අනේ රීල් ටිකක් ගන්න ඉන්න ලඩුවක් එතකොට රීල් ටිකක් ගන්න විදියක් නැහැ ඒකවල. තරම හදිසි රෝගී තත්ත්වයක් ආවත් අර යන්න ප්‍රවාහන පාසුකම් කියන දේ අතින් 100% කියන්නේ අපි දැන් ඉතිරියක් කර පාර කැඩලා තියෙන විදියත් එක්ක සාමාන්‍යයෙන් හයකට වුණත් පහනක් කියලා නැති අර මේ වගේ පාන අන්නමාර පහන සමුත් වෙනවා. ඉතින් අර ඒ වගේ දේවල් ගොඩක් වෙද්දුනත් අර ඒ මිනිස්සුන්ගේ මුලේ සතුට කියන දේ ගොඩක් මන් දැක්කා. රොබින්නද වැඩද? නෑ නෑ. අද අපි ගියා දොළොස්සල ස්ටේට් වතු බලන්න. මේ ගෙවල් ගොඩක් බැලුවා. ඒ ගෙවල් අතරින් එතන එක ගෙදරක කතෝලික පවුලක් ඉන්නවා. ඒ පවුලේ කෙනෙක් ඒජ් ඔෆිස් එකේ වැඩ කරන නිලධාරියෙක්. හැබැයි ඒ පවුල ඇතුළත මම දැක්ක ලොකු එයාලා මේ දිනු වෙලා ඉන්න විදිය සහ ඒගොල්ලෝ ස්ටේට් එකක් ඇතුළේ වෙනම ගේ අදාගෙන ඒගොල්ලෝ ඉන්නේ මේ පරිසරය සහ ළමයින්ට උගන්වගෙන ඒගොල්ලෝ ටිකක් හරි වෙනස් විදිහට එතන හිටියා. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත මම ගේම් බලනකොට දැක්කේ ඊට වඩා ආත්මසිම වෙනස්. ඒ ගෙදර ගොඩක් පොඩි ළමයි හිටියා. ඒ වගේම තව ළමයි 3 දෙනෙක් 4-5 දෙනෙක් හිටියා. වයසක අම්මා තාත්තා කෙනෙක් හිටියා. තව නැන්දා කෙනෙකුයි මාමා කෙනෙකුයි හිටියා. එතකොට මං ගිහලා ඒ නැන්දක් ඉස්සරහම කතා කරනකොට එයා ඇහුවා කොහෙන්ද ආවේ කියලා. මම කිව්වා මේ අපි චර්ච් එක අපි ආව මලේකම සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න. ඔයාලගේ මොනවාරි දෙයක් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් අපිත් එක්ක ඔයගොල්ලෝ බෙදා ගන්න කැමති නම් කතා කරන්න කම්සේ නැන්ද කැමති වුණා මොකක්ද කතා කරන්න. මම එයාගේ ඉස්සෙල්ලාම ඇහුවේ ඔයා කොහොමද මෙච්චර කල් කොහෙද වැඩ කරන්නේ නිසා ගෙදර ආර්ථිකය කොහොමද බලාගන්නේ කියලා ඇහුවා. එයා කිව්වා මම විතරයි වැඩ කරන්නේ. මේ ඉන්නේ මගේ මල්ලිගේ ළමයි. මේ ඉන්නේ මගේ මල්ලි කියලා මල්ලිවත් අඳුන්ලා දුන්නා. සහ එතන තාත්තා කෙනෙක් හිටියා. එයා ගොඩක් වයසයි. එයාගේ එක කකුලක තුවාල පිච්චිච්ච තුවාල වගේක් තිබුණා. එයාට එක පැත්තක් ඒ කකුල මේ වැඩ කරන්නේ නැහැ. එයාට වැඩක් කරගන්න එකම තැන. මම ඒ කතා කරන ගම මම එයාලා හිටපේ කුස්සිය වටපිටේ බලනකොට ඒ කුස්සිය ගොඩක් මේ තකරන් එමු දිරලා කිල් වෙලා වතුර වැක්කිරිලා ඒ බිම පොළව වලවල් ඈරිලා ඒ වගේ වතුර පිරීලා තිබුණා. තව මම දැක්කා ඒ ගේ වටේ තියෙන දෙදි හැමතැනම එන්නලා ඒවා හරි අපිරිසුදුයි. ඒ වගේම ඒවා ඔක්කොම එක ගොඩේ දාලා ඒ දේවල් තියෙනකොට හරි අපිරිසුදු බවක් තිබුණා. සාමාන්‍ය ඊට පස්සේ කල්පනා කරා දැන් අපේ ගෙවල් වල එහෙම නැහැ. නමුත් මෙතනදී
අපි සමහර වෙලාවට අපිට තියෙන ප්‍රශ්නත් එක්ක අපි ගොඩාක් හිතනවා මේ එන ලොකු ප්‍රශ්න කියලා. නමුත් මෙතනට ආවම සාර්ථකසින්ම වෙනස්. මෙතන තියෙන දේවල් ඒගොල්ලෝ ඉන්න විදිහේ දේවල් දැනුවට මම හිතුවා අපිට දැනනස දීලා තියෙන දේ කොච්චර හොඳද කියලා. ඊට පස්සේ මම ඒ නැන්දාගෙන් ඇහුවා මේ ඔයා කොහොමද මේ ළමයිට උගන්වන්නේ, කොහොමද මල්ලිගේ ළමයි බලාගෙන ඉන්නේ කියලා අහනකොට ඒ නැන්දා කිව්වා මල්ලිගේ ළමයි බලාගන්නේ මම තමයි. මෙතන 8 දෙනෙක් හිටියේ. ඒ පවුලේ ඔක්කොම 8 දෙනෙක්. මල්ලිගේ ළමයි 3 දෙනයි, එයාගේ ළම්බා බාලා දෙන්නමයි පොඩි අය, පොඩි වයස්වල ඉන්න අය. ඒ අයව බලාගන්නෙත් එයා. එතකොට එයා ඒ ඔක්කොටම උගන්වන්නට මුන්නේ එක්කන් යන්නේ ඉස්කෝලේ යන්නේ මේ ළඟමයි කිව්වා. ඇවිදගෙන යන්න දුරත් කියලා කිව්වා. ඒ වුණාට ඒ ළමයින්ගේ අම්මා ඉන්නේ රට. එයාගේ මල්ලිගේ ළමයි ටික අම්මා ඉන්නේ රට. එතකොට මල්ලි රස්සාවක් කරන්නේ ළමයි ටික බලාගන්නේ ඒ අම්මා තමයි. ඒ වගේම මේ නැන්ද කිව්වා අපිට පුළුවන් නම් මේ ළමයි වෙනුවෙන් පොත් ටිකක් අරන් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා. මොකද ඒගොල්ලන්ට ඉගෙන ගන්න පොත්පත් අඩුයි කිව්වා. ඊට පස්සේ තවත් ගෙදරකට ගියා. ඒ ගෙදරට ගියාම ගෑනු කෙනෙකුයි අම්මා කෙනෙකුයි තමයි හිටියේ. ඒ ගෙදර ඊටත් වඩා අඳුරුයි, ඇතුළත මේ ගොඩාක් මේ අපිරිසිදු වැඩි අතනට වඩා තිබ්බට වඩා. ඊට පස්සේ මගේ අක්කා එක්ක පොඩ්ඩක් කතා කරනකොට ඒ අක්කා කිව්වේ එයාගේ මාත්‍යා දාලා ගියා. එයාට ලෙඩ වෙන නිසා එයාගේ මාත්‍යා දාලා ගියා කියලා කිව්වා. මම ඒව මොන වගේ, ඒ කියන්නේ වාඩ මොන වගේ ලෙඩක්ද කියලා මම එයා කිව්වා නෑ මට නිකන් ඔළුව කැක්කමක් තියෙනවා ඉස්සරින් නම්. ඊට ගාම මගේ අර මානසිකත්වය නිකන් විකල්ප වෙන නිසා එයාගේ මාත්‍යාව දාලා ගියා. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ කියලා. ඒකට එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. එක ළමෙක් මෙයා අක්කා ළඟ දාලා ඒ අනෙක් ළමයාගේ තාත්තා අරන් ගිහිල්ලා ඒ අදටත් ඒ ළමයාගේ අම්මට බලා ගන්න විදියක් නැහැ කිව්වා. කොහොමද කවුරුත් එක්කන් එන්නේ නැහැ කිව්වා ඒ ළමයාව. ඒ ළමයා පොඩි අවුරුදු 8ක ළමයි, පිරිමි ළමයි. ඒතර මෙයා ළඟ ඉන්න ළමයා අවුරුදු 3යි. ඊට පස්සේ එයාගේ අම්මා තමයි රස්සාව කරලා මේ ළමයාටයි මේ අක්කටයි කන්න දෙන්නේ. ඒගොල්ලෝ අම්මත් අද අපි යනකොට ලෙඩ වෙලා ඇඳේ හිටියේ. එයාට වමනේ යනවා ගෑස් ටික් මොනවද කියලා කිව්වා. ඒත් එයා දැන් මේක ගන්න වතු පිටියට යන්න ඕනි කිව්වා. මොකද මෙහි ස්පිරිතාලයක් සහ ඩිස්පෙන්සරි එකක් නැති නිසා. එතනත් මම දැක්කේ ඒ පවුලේ ගොඩක් විදිනවා. ඒ අක්කා කිව්වේ පුළුවන් නම් මොකක් හරි බේත් ටිකක්වත් අරන් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා තමයි එයා කිව්වේ. ඒ වගේම තමයි අපි එතනින් දැනගත්ත දෙයක් තමයි අපි මාමා කෙනෙක් එක්ක කතා කරා. ඒ මාමා කිව්වා මෙහෙට දැන් මත්ද්‍රව්‍ය බොහෝසේ ඇවිල්ලා තියෙනවා, කට්ටියකට ගොඩක් ගොදුරු වෙලා තියෙනවා කියලා. ඒ ප්‍රශ්නෙට ගොඩක්ම හේතුව තමයි අධික වෙහෙස මහන්සියත් එක්ක තමයි මත්ද්‍රව්‍ය පානය කරන්න කියලා ඔවුන් පැවසුවා. ඒ වගේම දෙමාපිය රැකවරණයත් එක්ක ඇදෙන රැඩෙන ප්‍රමාණය අඩු දරුවන් නිසා ගැහැණු දරුවන් ඉතා ඉක්මනින් අඩු වයසින් විවාහ වෙනපත් වෙන බව අපිට දැනුවත් කරා. අවුරුද්දකින් ඉස්සලා මම ඉතින් ලස්සන සුන්දර කැමති තස්මා නගරක රට ගිහිල්ලා අවුරුද්දක ගිහිල්ලා ආවට පස්සේ මට හිතුණා මේ අපේ ගමේ ගිහිල්ලා ඉන්න කියලා. ඊට පස්සේ මම 18 ගිහිල්ලා දවසක් ඉන්න බෑ. දවසක් ඉන්න බෑ කියන්නේ උන්ට ඔක්කොම බීලා ඔය පාරේ පුතිය ගලා එහෙම ඔක්කොම විනාශලා ඉන්නේ. දැන් කසිබෝ ඉක්නනවා. එහෙම ඉතින් වැඩක් නැහැ ඉතින්. පොඩි කට්ටිය ඉතින් සකර් ගන්නවා. එහෙම ඉතින් මේ බංජ මොනවා එහෙම උන්ට විනාශ වෙලා ඉන්නේ. මට දවසක් ඉන්න බෑ ඊට පස්සේ. ඊට පස්සේ මම ඉතින් මොනවද මේ කාලකන්ණි ජීවිතය කියලා මම ඉතින් හිතුවා ඉතින්. දලාවට මම ඉතින් ඒ ජීවිතේ ඉඳලා මම අයින් ගලා ඉතින් මම වෙන විදියට මම ගියා කියලා මට දැන් සතුටුයි ඉතින්. මට දුකයි කියන්නේ දැන් කොහොමද හිටියේ අපේ ගමේ තාම කට්ටිය දැන් බීලා දවසින් විකනලා බඩන්නේ නැහැ. ඔන්න දරුණ ටික මේ කරන්නේ කසු විකනනවා. සුගාන නංගිවාන් බඩන්නේ